ඔන්න ඉතින් ආයුබෝවන් උග කාලෙකින් වීඩියෝ එකක් අරන් එන්න අරන් ආවේ අද තමයි. ඉතින් ඔන්න ඔයාලා බලන්න ඇති මොනවද මේ ඉස්සරහින් තියෙන්නේ කියලානේ. ඔයාලා ඉතින් දැක්ක ගමන් අඳුරනවා මේ මොනවද කියලා. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අරන් ආවේ මේ රතු ලූණු වල තියෙන ගුණය පිළිබඳව. ඇත්තටම රතු ලූණු කියන්නේ ගොඩක් ගුණදායී ආහාරයක්. ඉතින් ඔයාලගේ කෑම වේලට රතු ලූණු ගෙඩි දෙක තුනක් බත් කන ගමන් නිකන් අමුවෙන් කනකොට ඉතින් ඒකේ තියෙන ಗುಣ වැඩි වෙනවා. මේ දවස්වල තියෙන වෛරස් එකක් හින්දා ඉතින් ඒ වෛරස් එකට එහෙම මේ බෙහෙත් ගන්න යන්න ඕනේ නැහැ. මේ වගේ රතු ලූණු ගෙඩි දෙක තුනක් ඔයාලගේ කෑම වේලට එකතු කරගත්තා නම් නිකම්ම ඇඟේ තියෙන ලෙඩ දුක් සනීප කරගන්න පුළුවන්. ඉතින් බලන්නකෝ මේ රතු ලූණු කියන්නේ මේ ලෝකයේ තියෙන පැරණිතම ඖෂධයක්. ඉතින් බහුල වශයෙන් අපිට ඕන තරම් ඕන කඩේකින් මේ රතු ලූණු ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට රතු ලූණු පොතු අරගෙන තමන්ගේ කෑම වේලට ගෙඩි දෙක තුනක් එකතු කරගෙන කෑවනම් නිකම්ම ඇඟේ තියෙන ලෙඩ රෝග ගොඩක් හොඳ වෙලා යනවා. ඉතින් ඔන්න වීඩියෝ එක ස්කිප් නොකර ඔක්කොම බලන්න මං කියලා දෙන්නම් රතු ලූණු වලින් අපිට ලැබෙන වාසි මොනවද කියලා. ඉතින් ඔන්න බලාගමු මේ රතු ලූණු වලින් අපේ ඇඟේ තියෙන ලෙඩ රෝග කීයක් හොඳ වෙනවද කියලා. සෙම් රෝග, අණු රෝග, පීනස වාගේ දේවල්. එතකොට ඉතින් පිරිමි ගැහැණු ඔක්කොටම ඔය ලිංගික ශක්තිය වැඩි කරන්නත් මේ රතු ලූණු මාර විදිහට උදව් වෙනවා. මේවා ඉතින් ලොකු දෙයක් කරන්න නැහැ. ඉතින් කෑම වේලට තමන්ගේ කෑම වේලට මේ වගේ රතු ලූණු ගෙඩි දෙක තුනක් එකතු කරගන්න එක විතරයි කරන්න තියෙන්නේ. ඉතින් මේ වගේ චූටි චූටි දේවල් වලින් අපේ ඇඟේ තියෙන ගොඩක් රෝග අඩු කරගන්න පුළුවන්. ඉතින් ඔන්න අද අරන් ආපු වීඩියෝ එක තමයි රතු ලූණු. ඉතින් ඔන්න වෙළඳ පොලෙන් ගන්න පුළුවන්. ලොකු ගාණක් නැහැ. පොඩි ගාණයි. අනික උදේට දවල්ට රැට රතු ලූණු ගෙඩියක් දෙකක් කෑවා කියලා ඉතින් කිසි ප්‍රශ්නයක් වෙන්නේ අපිට ඇඟේ තියෙන ලෙඩ රෝග නිකම්ම සුව වෙලා යන එක විතරයි වෙන්නේ. ඉතින් එකක් මතක තියාගන්න ඕනේ මේ රතු ලූණු ගෑස්ට්‍රික් එහෙම ගොඩක් තියෙන අය භාවිතා කරද්දී පොඩක් ප්‍රවේශමෙන් භාවිතා කරන්න. මොකද රතු ලූණු වල මේ තියෙන සමහර ගුණ හින්දා මේ ගෑස්ට්‍රික් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔන්න ඒකත් මතක තියාගන්න. ඉතින් ඔන්න ආයෙත් කියනවා රතු ලූණු ගෙඩියක් දෙකක් තමන්ගේ කෑම වලට එකතු කරගන්න. එකතු කරගත්තාම නිකම්ම ඔයාලගේ ඇඟේ තියෙන ලෙඩ දුක් රෝග කරදර අඩු වෙලා යාවි. එහෙනම් ගිහිල්ලා එන්නම් ආයෙත් මේ වගේ චූටි වටිනා වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔක්කොටම ජය වේවා.